මේ දවස්වල වයිරල් චොකලට් බ්‍රවුනිස් කේක් හදමුද? හදමු. හායි මගේ යාළුවනේ. මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්නවද කියලා. ඔයින් ඉතින් අදත් වෙනද වගේම ලස්සන වීඩියෝ එකක් අරන් එයාලා බලන්න ආවා. අද නම් අරන් ආවේ මේ දවස්වල වයිරල් චොකලට් බ්‍රවුනිස් කේක් හදන වීඩියෝ එකක්. ඉතින් අපි බලමු මං කොහොමද මේ කේක් එක හදාගන්නේ කියලා. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න ඕනේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා මුලින්ම කේක් එක හදන්න කලින් ඔයාලා කේක් එක හදන භාජනේ බටර් ගාලා ලෑස්ති කරගන්න ඕනේ. ඉන්පස්සේ ඔයාලා භාජනයක් අරගෙන ඒකට සීනි බිත්තරයකුයි දාලා හොඳට බීට් කරගන්න ඕනේ. ඉතින් හොඳට මිශ්‍ර වෙනකම්. යන්නේ බීට් කරගත්තාට පස්සේ සීනි සහ බිත්තර මිශ්‍රණය මේ ගාන වගේ එනකම් බීට් කරගන්න ඕනේ. ඊළඟට මේකට ඔයාලා පාන් පිටි දාගන්න. පාන් පිටි ග්‍රෑම් 25ක් වගේ විතර වෙනකම් දාගන්න. ඊළඟට මේ ටික හොඳින් මිශ්‍ර වෙනකම් බීට් කරගන්න ඕනේ. අපි බීට් කරගෙන හමු වෙමු. මේ තියෙන්නේ බීට් කරගත්තාට පස්සේ මිශ්‍රණේ. මේකට ඔයාලා ඊළඟට චොකලට් දාගන්න ඕනේ. මේකට ඔයාලට කොකෝ පවුඩර් යොදා ගන්නත් පුළුවන්. මම නම් අද යොදාගත්තේ පොඩි චොකලට් දෙකක්. මම ඒක ඩබල් බොයිල් කරලා තමයි මේකට දාගත්තේ. ඊළඟට මේ ටිකත් හොඳට මිශ්‍ර වෙනකම් බීට් කරගන්න ඕනේ. බීට් කරගෙන මේ තියෙන බීට් කරගත්තට පස්සේ මිශ්‍රණේ මේ වගේ වෙනකම් හොඳට බීට් කරගන්න ඔයාලත්. ඊළඟට ඔයාලා වැනිලා මේකට දාගන්න තේ හැන්දක් වගේ. මම නම් අද වැනිලා බෝතලේ පියනේ එකක් වගේ තමයි දාගත්තේ. ඊළඟට මේ ටිකත් හොඳට බීට් කරගන්න. ඔයාලා මේකට බටර් දාගන්න. මම නම් අද ගත්තේ ඇස්ටාත් හොඳට දිය වෙනකන් ඉඳලා දාගන්න. ඒකත් හොඳට බීට් කරගන්න. මේ තියෙන බීට් කරලා ඊළඟට පස්සේ මිශ්‍රණේ දැන් මේක ඔයාලා ලෑස්ති කරගත්ත භාජනයට දාගන්න ඕනේ. අර අපි ඉස්සෙල්ලා කලින් බටර් ගාලා හදාගත්තේ ඒ මිශ්‍රණයට දාගන්න. මම මිශ්‍රණේ භාජනයට දාගත්තාන් පස්සේ මේක හොඳට ගෙනකින් වහගන්න ඕනේ. අද මම මේක හදාගන්නේ රයිස් කුකර් එකේ. ඔයාලට අවන්ක හදාගන්න පුළුවන්. නැත්නම් දවල්පේ තම්බ ගන්න පුළුවන්. මම මේ දැන් රයිස් කුකර් එක ගහලා තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ අපේ අක්කා මුරුක් කරන් ඇවිත් තිබ්බා. ඉතින් මම ඒක කන ගමන් තමයි දැන් ඉන්නේ. ඉතින් යාළුවනේ අද අපි ටවුන් ගියා. මං හිතුවා ඒ ගෙනාපු බඩු ටිකත් ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙම ෂෙයා කරගන්නවා කියලා. ඉතින් බලමු මම අද ටවුන් ගිහලා මොනවද ගත්තේ කියලා. ලොකු බඩු ගත්තේ නැහැ. මුලින්ම ගත්තා වැස්ලින් එකක්. මේ ඇලෝවේරා එකේ වැස්ලින් එක. ඉතින් මං ඒකක් ගත්තා. මේ තියෙන එක. ඊළඟට බලමු මම ආයෙ මොනවද ගත්තේ කියලා. මේ පවුඩර් එකක් ගත්තා පැරිස් එකේ. මේක සුවඳයි. මම මේක ගත්තා. ඉතින් බලමු අපි ආයෙ මොනවද ගත්තේ කියලා. මේ මෙතනින් මේක අරින්න තියෙන්නේ. අපි බලමු මොනවද ගත්තේ කියලා. ඊළඟට යාළුවනේ මම ගත්තේ චොකලට් දෙකක්. අර මම බ්‍රවුනිස් එක හදන්න ගත්ත චොකලට් දෙක තමයි මේ තියෙන්නේ. මේ එකක් 30ක් උනේ යාළුවනේ. මම ඒ චොකලට් දෙකක් ගත්තා. මේකෙන් තමයි මම බ්‍රවුනිස් එක හැදුවේ. ඉතින් යාළුවනේ මම මේවා තමයි ගත්ත බඩු. අම්මයි අයිස් දෙකක් කෑවා. අය වඩේ ගත්තා. එච්චරයි තමයි ගත්තේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ විනාඩි 45කට විතර පස්සේ බ්‍රවුනිස් එක මම ඒක එළියට ගත්තා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි අද බ්‍රවුනිස් එක. ඔයාලට මේක පේන්නේ ලා දුඹුරු වගේ නේද? ඉතින් මේක පේනට වඩා තදයි. තද පාටක් තමයි තියෙන්නේ. ඒක රසටම තිබ්බ යාළුවනේ. මේ තියෙන්නේ බ්‍රවුනිස් එක. කටක් දෙන්නද ඔයාලට? රසයි යාළුවනේ. ඔයාලත් හදලා බලන්න. හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න.
එහෙනම් මම එක කන්නම්. ඉතින් යාළුවනේ මේක ඔයාලා හදද්දි විනාඩි 20ක් විතර තියාගන්න. නැත්නම් යට ටිකක් හයි වෙනවා වගේ. යාළුවනේ මම මේකට මේ බ්‍රවුනිස් එක හදාගත්තේ අර මම චොකලට් එකක් ගත්තට චොකලට් එකහමාරක් වගේ තමයි දිය කරගත්තේ. ඉතුරු එක මම චුටි කෑලි වලට කඩලා දැම්මා. ඒව යට දිය වෙලා වගේ තියෙනවා. එතකොට තවත් රසයි. ඔයාලා ඉතින් හදලා බලන්න. එහෙනම් මම හන්දට ගිහින් එන්න. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.